අද ලෝකයේ ඉක්මනින්ම වෙනස් වෙමින් තියෙනවා. ඒ වෙනසට හේතු වෙලා තියෙන බලවත්ම තාක්ෂණයක් තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. එහෙම නැත්නම් AI. මිනිසා වගේ සිතන්න, ඉගෙන ගන්න, තීරණ ගන්න පුරුවන් යන්ත්‍ර නිර්මාණය කරන එක තමයි AI තාක්ෂණයේ අරමුණ. අද අපි භාවිතා කරන සෝෂල් මීඩියා, ඔන්ලයින් shopping, maps, voice assistants වගේ දේවල් බොහෝමයක් AI මත පදනම් වෙලා තියෙනවා. රැඳී සිටින්න මේ වටිනා කියන වීඩියෝවේ අවසානයේදී. AI තාක්ෂණයේ හොඳ පැත්ත ගැන මුලින්ම බලමු. වෛද්‍ය ක්ෂේත්‍රයේ AI විශාල පරිවර්තනයක් කරලා තියෙනවා. රෝග හඳුනා ගැනීමේදී, X-ray සහ MRI ස්කෑන් විශ්ලේෂණය කිරීමේදී, කැන්සර් වැනි රෝග ඉක්මනින් හඳුනා ගැනීමට AI systems භාවිතා වෙනවා. සමහර අවස්ථාවලදී AI algorithms මිනිස් වෛද්‍යවරයෙකුටත් වඩා ඉක්මනින් සහ නිවැරදිව රෝග හඳුනා ගන්න පුළුවන්. එමගින් ජීවිත බේරෙන්න පුළුවන්. අධ්‍යාපනයේදීත් AI ලොකු භූමිකාවක් ඉටු කරනවා. ඔන්ලයින් ලර්නින් ප්ලැට්ෆෝම්ස් වල AI භාවිතා කරලා එක් ශිෂ්‍යයාගේ හැකියාව අනුව පාඩම් අභිරුචිව සකස් කරනවා. කෙනෙක්ට ගැටලුවක් තියෙන තැන AI එක හඳුනාගෙන ඒ කොටස තවත් පැහැදිලි කරලා දෙනවා. ඒක personalized learning කියලා හඳුන්වනවා. මේක අනාගත අධ්‍යාපනය වෙනස් කරන දෙයක්. කාර්මික ක්ෂේත්‍රයේ AI robots භාවිතා කරනවා. ඒවා නිර්වද්‍යව ඉක්මනින් විවේකයක් නැතුව වැඩ කරනවා. මේක නිෂ්පාදන වේගය වැඩි කරනවා. ට්‍රාන්ස්පෝර්ට් ක්ෂේත්‍රයේ self driving cars, traffic control systems වැනි දේවල් AI මත පදනම් වෙලා තියෙනවා. ගොවි කර්මාන්තයේ පවා AI භාවිතා කරලා වගා තත්ත්වයේ විශ්ලේෂණය කරනවා. නමුත් AI එකට අඳුරු පැත්තක් නැත්තේ නෙවෙයි. AI වැඩි වෙන තරමට සමහර රැකියා අහිමි වෙන්න පුළුවන්. ඔටෝමේෂන් නිසා ෆැක්ටරි වර්කර්ස්, ඩ්‍රයිවර්ස්, ඩේටා එන්ට්‍රි ජොබ්ස් වැනි රැකියා අඩු වෙන්න ඉඩ තියෙනවා. මේක සමාජයට ලොකු අභියෝගයක්. තවත් ගැටලුවක් තමයි ප්‍රයිවසි. AI systems විශාල ප්‍රමාණයක ඩේටා එකතු කරලා විශ්ලේෂණය කරනවා. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස්, ඔන්ලයින් ඇප්ස් අපේ හැසිරීම්, කැමති දේවල්, පුරුදු ගැන ඩේටා එකතු කරනවා. මේ ඩේටා වැරදි අයගේ අතට ගියොත් අපේ පෞද්ගලිකත්වයට හානි වෙන්න පුළුවන්. ඩීප් ෆේක් ටෙක්නොලොජි කියන AI භාවිතා කරලා හදාගන්න පුරුවන් ව්‍යාජ වීඩියෝ සහ හඬත් අඳුරු පැත්තක්. කෙනෙකුගේ මුහුණ හෝ කතාව වෙනස් කරලා අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කරන්න පුරුවන්. මේක මිස්ඉන්ෆෝමේෂන් සහ සමාජ අසමතුලිතතාවයට හේතු වෙන්න පුරුවන්. ඒත් AI කියන්නේ හොඳද නරකද කියලා තීරණය කරන එක තාක්ෂණය නෙවෙයි. ඒක භාවිතා කරන මිනිසා. AI එක හොඳ අරමුණකට භාවිතා කළොත් ඒක ජීවිත බේරන, අධ්‍යාපනය ඉහළට ගන්න, විද්‍යාව ඉදිරියට ගන්න හැකි බලවත් මෙවලමක්. නමුත් නීති, පාලනය සහ සදාචාරය නැතිව භාවිතා කළොත් ඒක සමාජයට අභියෝගයක් වෙන්න පුළුවන්. අවසානයේ AI තාක්ෂණය කියන්නේ දෙපැත්තක් තියෙන කඩුවක් වගේ. එක පැත්තකින් අනාගතේ සාර්ථක කරගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් වැරදිව භාවිතා කළොත් ගැටලු ඇති වෙන්න පුළුවන්. එබැවින් අනාගතයේ වැදගත්ම ප්‍රශ්නය වන්නේ මිනිසා විසින් AI පාලනය කරනවද නැත්නම් AI අපිව පාලනය කරනවද කියන එකයි. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.